commercially viable product institutional category එක යටතේ ජයග්‍රහණය කරපු ජයග්‍රාහකයා රජ රට විශ්වවිද්‍යාලයේ රජිත දයාරත් මේ ශ්‍රී ලංකා ෆුඩ් ප්‍රොසෙසර්ස් ඇසෝසියේෂන් එක ඔබට ලබා දුන්නු මේ අවස්ථාව සම්බන්ධයෙන්. දැන් ඔබ මේ ශාස්ත්‍රයේ ඉස්සරහට එන්න බලාගෙන ඉන්න කෙනෙක් නේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඉගෙන ගන්න. ඔබට මොකද හිතෙන්නේ? මොකක්ද කියන්න තියෙන්නේ SLFPA එක ගැන? අපිව බලාගෙන ඉන්න අයට සහ ඉදිරියේ ඔබ වගේම මේ වගේ නිර්මාණ කරන්න බලාගෙන ඉන්න නිෂ්පාදන කරන්න බලාගෙන ඉන්න අයට. ඔව් මේක උගක් වැදගත් අවස්ථාවක්. මොකද අපිට මේක අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. මොකද අපි මේකට තරගයක් දෙන්න අපි හැම වෙලේම වැඩ කරද්දී එන එක්ස්පීරියන්ස් එකත් මෙතනට ඇවිල්ලා කම්පැනිත් එක්ක අපිට කතා බහ කරන්න හම්බ වෙනවා. ඒකෙන් හොඳ අත්දැකීමක් හම්බ වෙනවා. ඉස්සරහට අපි මොන මට්ටම් වලද යන්න ඕනේ සහ මූලිකව අපිට අර ඉන්ටර්න් ට්‍රේනින් වලට යද්දී ඒ කම්පැනි කොහොමද වැඩ වෙන්නේ කියන එක ගැන හොඳ අත්දැකීමක් හම්බ වෙනවා. හොඳයි. ස්තුතියි. එහෙමනම් සුබ පැතුම්.